යකෝ ඉතින් ඒවට කොන්ද තියාගෙන ඉන්නකෝ බං. මම නම් කියන්නේ නම් කරන්නේ වෛද්‍ය අජිත් උපශාන්ත ලේකම් රජයේ ආයුර්වේද වෛද්‍ය නිලධාරී සංගමය නියෝජනය කරන්නේ රජයේ ආයුර්වේද වෛද්‍ය නිලධාරීන්ගේ වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුවේ විධායක සභික හැටියට මේ අවස්ථාවට අදහස් දක්වන්නේ. ඇත්තටම ඒකාබද්ධ සංවිධානයක් හැටියට රජයේ ආයුර්වේද වෛද්‍ය නිලධාරීන්ගේ වෘත්තීය සමිති එකතු වෙලා 2024 වර්ෂය සඳහා අපි දිනාගත්ත අමතර සේවා දීමනාවක්. ඒක අපිට ගිය වර්ෂයේ අගෝස්තු සිට දෙසැම්බර් දක්වා ලැබුණා. නමුත් 2025 වර්ෂය සඳහා අදාළ කැබිනට් සංදේශය සකස් කර තියෙද්දිත් ඒ සඳහා අවශ්‍ය සියලුම විය යුතු අත්සන් සියල්ලක්ම ලැබිලා තියෙද්දිත් මේක කැබිනට් ලේකම් වෙත යොමු වීම මේ වෙන විට ප්‍රමාද වෙලා තියෙනවා. මම හිතන්නේ මාස 4මාරකට ආසන්න කාලයක් පුරාවට ජනවාරි මාසයේ සිට මේ කැබිනට් සංදේශය විවිධ හේතුන් මත ප්‍රමාද කරමින් අදාළ බලධාරීන් සහ නිලධාරීන් කටයුතු කළා. මේකට අපි බොහොම සූක්ෂම විදිහට උපාය මාර්ගිකව උපේක්ෂාශීලීව කටයුතු කළා. නමුත් මේක දැන් සීමාව ඉක්මවා යන මට්ටමකට මේ තත්ත්වය උද්ගත වෙලා තියෙනවා. ඒ හින්දා දැන් මේ 6 වෙනි මාසයේ 2025 වර්ෂයේ අපිට තවදුරටත් නිහඬව බලා සිටීමට නොහැකි නිසා අපි වෘත්තීය ක්‍රියාමාර්ගයක මූලික පියවරක් හැටියට මේ සම්බන්ධයෙන් අදහස් දැක්වීමට ගරු ජනාධිපතිතුමාව සම්බන්ධ කර ගැනීමට උත්සාහ කරනවා. ඒකේ ප්‍රතිඵලයක් හැටියට එතුමාට ඉදිරිපත් කිරීම සඳහා සියලුම වෛද්‍යවරුන්ගේ අත්සන් සහිතව සංදේශයක් මේ වෙන විට සකස් කරලා ඒකේ අත්සන් යොදාගෙන යනවා. ඒකේ සමාරම්භක අවස්ථාව තමයි ජාතික ආයුර්වේද රෝහල මූලික කරගෙන ආයතන 45ක් දීප ව්‍යාප්ත සේවාවක් හැටියට දිස්ත්‍රික්ක 25ෙම ආයතන 45ක් තුල අද දවස තුල සංකේතාත්මකව මෙම අත්සන් ලබා ගැනීමේ කටයුත්ත සිදු කරනවා. අපි නුදුරු සතිය තුල මේක ජනාධිපතිතුමාට බාර දීම සඳහා අවශ්‍ය කටයුතු සිදු කරමින් යනවා. මම හිතන්නේ නව රජය බලාපොරොත්තු වුණා ජනතාවාදී ආණ්ඩුවක් විදිහට මේ රටේ ජනතාවට සවන් දෙයි. වෘත්තීය සමිති වලට සවන් දෙයි. මොකද වෘත්තීය සමිති බහුතරයක් නියෝජනය කරන ආණ්ඩුවක්. ඒ හින්දා අපි හිතුවා මේක සංවේදී වෙලා මේ ගැටලු විසඳීමට අවශ්‍ය කටයුතු ක්‍රියාමාර්ග ගනී කියලා. නමුත් එහෙම වාතාවරණයක් අපිට පේන්නේ නැහැ. ඒ නිසා අපිට සිද්ධ වෙනවා මේ කටයුත්තෙනුත් අනතුරුව විවිධ වෘත්තීය ක්‍රියාමාර්ගවලට යොමු වෙන්න. ඒකේ ආරම්භක අවස්ථාවක් හැටියට තමයි අපි මේ අද දවස යොදාගෙන තියෙන්නේ. බොහොම ස්තුතියි. මම වෛද්‍ය චමල්ලාර් කුලතිලක රජයේ ආයුර්වේද වෛද්‍ය නිලධාරීන්ගේ වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුවේ සමකැඳවුම්කරු. මේ වෙන විට අපි ශ්‍රී ලංකා ආයුර්වේද වෛද්‍ය සේවාවේ වෛද්‍යවරු විදියට මීට පෙර ක්‍රියාමාර්ගය පැවති දීමනා විෂමතාව ඉවත් කර ගැනීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය නැවත අපිට ආරම්භ කරන්න සිද්ධ වෙලා තියෙනවා. ශ්‍රී ලංකා රජයේ ආයුර්වේද රජයේ වෛද්‍ය සේවයේ සියලුම වෛද්‍ය සේවාවන්ගේ නිලධාරීන්ගේ මූලික වැටුප සමාන මට්ටමකට තියෙනවා. නමුත්
ආයුර්වේද වෛද්‍ය නිලධාරීන්ගේ වැටුප අතර විෂමතාවයක් දැඩි විෂමතාවයක් මේ වෙන විට තියෙනවා. මේ සම්බන්ධයෙන් 2007 2016 සහ 2019 වර්ෂයන් වල කැබිනට් පේපරයක් ආණ්ඩුව විසින් ඉදිරිපත් කරලා තියෙනවා මේ විෂමතාවය ඉවත් කිරීම සම්බන්ධයෙන්. එහි ප්‍රතිඵලයක් ලෙස පසුගිය ආණ්ඩුව සමයේදී ඉදිරිපත් වුණා මේ විෂමතාවය ඉවත් කර ගැනීම සඳහා කමිටුවක් පත් කරනවා. මුදල් අමාත්‍යාංශ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ නිලධාරීන්ගෙන් සමන්විත කමිටුවක් පත් කරලා මේ කමිටුව විසින් නිර්දේශ කරා ආයුර්වේද වෛද්‍ය නිලධාරීන්ගේ වැටුප් විෂමතාවය ඉවත් කිරීම සඳහා වූ නිර්දේශ ලබා දුන්නා. මෙන්න මේ නිර්දේශ අනුව ගිය වසරේ දෙසැම්බර් මාසය දක්වා අන්තර්කාලීන දීමනාවක් විදියට ඊළඟ වැටුප් සමාලෝචනයත් එක් අන්තර්කාලීන දීමනාවක් විදියට ආයුර්වේද වෛද්‍ය නිලධාරීන් සඳහා අමතර සේවා දීමනාව අනුමත කරන ලැබුවා. නමුත් මේ වර්තමාන රජය පත්වීමෙන් පසු ජනවාරි මාසේ පළවෙනිදා සිට මෙන්න මේ දීමනාව කිසිදු හේතුවක් නැතුව සාධාරණ හේතුවකින් තොරව මේ වෙන විට නවත්තලා තියෙනවා. ඒ නිසා ආයුර්වේද වෛද්‍ය නිලධාරීන්ට සිද්ධ වෙලා තියෙනවා නැවත මේ සම්බන්ධයෙන් ආණ්ඩුවට බලධාරීන්ට අවධානය යොමු කරන්න මේ දීමනාව රජයේ ආයුර්වේද වෛද්‍ය නිලධාරීන් ලෙස විශාල සේවාවන් කරනවා, අමතර සේවාවන් ප්‍රමාණයක් කරනවා, අමතර කාලයක් සේවය කරනවා. මෙන්න මේ නිසා ආයතන අවම මට්ටමින් පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය මේ දීමනාව ලබා දෙන්න කියන බලපෑම අපි මේ වෙන විට කරමින් තියෙනවා. නමුත් ආණ්ඩුව මේ සම්බන්ධයෙන් මේ වනතෙක් සාධනීය ප්‍රතිචාරයක් දක්වලා නැහැ. ඒ නිසා අපි තීන්දුව කරා මේ සම්බන්ධයෙන් ගරු ජනාධිපතිතුමාගේ අවධානය යොමු කරන්න. මොකද අපි විශ්වාස කරනවා මේ රජය පත්වීමේදී පොරොන්දු වුණා ජනතාවගේ සහනයන් ජනතාවට සහනය සලසනවා කියලා. ඉතින් අපි විශ්වාස කරනවා මේ වන විටත් අපි ලබමින් සිටපු වරප්‍රසාදයක් මේ වන විටත් අන්තර්කාලය සඳහා හඳුන්වා දුන් දීමනාව කිසිදු හේතුවක් නැතුව තමයි නවත්තලා තියෙන්නේ. ඒ නිසා අපි ගරු ජනාධිපතිතුමා ඇතුළු රජයෙන් ඉල්ලනවා මේ දීමනාව ලබා දෙන්න, මේ සේවාව අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා මැදිහත් වෙන්න. ඒ නිසා අපි විශ්වාස කරනවා ජනතාවාදී ආණ්ඩුවක් විදියට මේ දේශ සාවධානව මං හිතන්නේ සාධාරණව බලයි කියන විශ්වාසය අපි වෛද්‍ය නිලධාරීන් විදියට තියෙන. ඒ නිසා අපේ මේ ඉල්ලීම අද පෙත්සමක් මගින් ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. අද ලංකාව පුරා ස්ථාන 45කදී මේ පෙත්සම අත්සන් කිරීමේ පෙත්සම් ව්‍යාපාරී ක්‍රියාත්මක වෙනවා. ඒ නිසා අපි බලාපොරොත්තු වෙන ඉදිරියේදී නියමිත දිනයක් දාගෙන මේක ජනාධිපතිතුමාට බාර දෙන්න.